යාළුවනේ මනුලොක් පාඩ්ඩා YouTube channel එකෙන් අදවල් ගෙනලා තියෙන කොහොමද Lightroom එකෙන් ෆොටෝ එකක් එඩිට් කරන්න කියලා. මම පොඩි වැඩ කිහිපයක් තියෙනවා. ඊට කලින් මනුලොක් පාඩ්ඩා YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න bell icon එක තෝල් දාන්න. එතකොට ඔයාලා notification එක මාරේ මම දාන වීඩියෝ හැමදාම බලා ගන්න පුළුවන්. ඔයාලගේ Android phone එකක් එහෙම නම් ඔයාලට මේ Lightroom app එක Play Store එකෙන් download කරගන්න පුළුවන්. Apple phone එක නම් Apple App Store එකෙන් download කරන්න පුළුවන්. මගේ Android phone එකක් ඉන්න මම Play Store එකකින් මේක download කරගන්නවා. මේ විදිහට ගිහිල්ලා මම search bar එකේ ගහ ගන්නවා Lightroom කියලා. මම අපිට පේන Lightroom කියලා. එතකොට ඔයාලට මේ app දෙකක් එනවා. ඔයාලා මේක download කරගන්න තු බෙන් මේක download කරගන්න ඕන. මේක කරන්න ඕන විදිහෙම මේක තියෙනවා. මෙතන මේක download කරගත්ත එකේ comment එහෙම reply එහෙම මෙතන දාලා තියෙනවා. මේක 108ක් MB තියෙනවා මම මේක එහෙම install කරගන්නවා. ආයෙත් කියන්නේ ඔයාලා මතක් කරන්නේ මගේ YouTube channel subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලා මම දාන වීඩියෝ notification එක මාර්ගෙන් ගන්න පුළුවන්. notification එක කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මෙතන තියෙන notification කියලා අයින් මේ විදිහට ගන්න විදියයි. ඔයාලා ඒක පොඩි වැඩයි තියෙන්නේ. subscribe පාරක් දාගෙන ගියොත් ඔයාලට ඒක කරගන්න පුළුවන්. මගේ වීඩියෝ එක ඔයාලගේ ඉන්ටර්නෙට් එක අනුව තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. මගේ නම් දැන් 34යි MB. මේ තමයි කට්ටිය අරන් තියෙන විදිය තමයි මේ Lightroom එකේ effect, detail, color, light ඒ වගේ තමයි මේ ගොඩක් edit කරගන්න තියෙන්නේ. sharpness ගතිය මේ eraser කරන්න පුළුවන්. මේක මම ඔයාලට කියන eraser කරද්දී මේක පොඩි ගෙවීමක් කරන්න වෙනවා. මම හින්දා මේකෙන් ගෙවීම eraser කරන්න යන්නේ. ඔයාලට මම වීඩියෝ ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ඊට කලින් මම YouTube channel එක subscribe කරලා නැත්නම් මේ විදිහට ගිහිල්ලා YouTube channel එකට ගිහිල්ලා මගේ YouTube channel එක subscribe කරන්න. මේ තමයි මගේ YouTube channel එක. ඔය තියෙන මම දාපුවොත් ඔයාලා 100 වුණත් මම පොඩි giveaway එකක් තියෙනවා. මේ තමයි මගේ 93 වුණා subscribe ලා giveaway එකක් තියෙනවා. ඒකත් ඔයාලා සහභාගී වෙනවා නම් ඔයාලටත් පුළුවන් මේක subscribe කරන්න. ඒ වෙන්න උදව් කරන්න පුළුවන්. මේක තමයි අතරයි දැන් අපිට පුළුවන් මේ හරි ආවද මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි 99% වුණා. දැන් බලමු අපේ හෝම් එකට ගිහිල්ලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට පේන්නේ. Lightroom ඉන්ටර්ෆේස් එක දැන් යන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. ඔයාලා මෙතන බ්ලොග් එකක් තමයි පෙන්නන්නේ. ඔයාලා මේකෙන් මේක log වෙන්න පුළුවන්. ඔයාලා පුළුවන් Adobe Photoshop එකේ Facebook, Apple ඒ කියන්නේ වගේ login වෙන්න පුළුවන්. මම මේක මගේ Google account එකකින් මම Google account එකේ මගේ account එක දෙනවා. දුන්නා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා අපිට. මේ වගේ loading වෙන වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. බලමු මගේ මෙතන දෙනවා මොබයිල් ඇප් යූස් කියලා. ඔව් ඒක අපි යූස් කරන මොබයිල් ඇප් එකක් විදිහට මම මේ ක්ලිකින් කියන එක දෙනවා. එතකොට අපේ Lightroom ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා. මේ තියෙන subscribe now කියලා කියන්නේ මේක ගෙවීම් විදිහට පුළුවන් නැත්නම් මේ විදිහට පුළුවන්. මට මේක ගෙවීම් විදිහට ඕන නැති නිසා මම මේ කච්චිල දෙනවා. ඊපස්සේ මෙතන තියෙනවා අපි මේ color wall දෙනවා. හරි යාළුවනේ ඔය තියෙන අපිට ඔයාලා මේක කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේකෙන් ෆොටෝ සිලෙක්ට් කරගන්නම්. මගේ ඔය ෆොටෝ එක මම මේ වගේ නෙළුම් වල තමයි සිලෙක්ට් කරගත්තේ. ඊට පස්සේ මෙතන තියෙනවා action කියලා. action එකෙන් අපිට ගෙවීමක් කරන්න වෙනවා. action එකේ preset කියලා තියෙනවා. ඒකෙන් අපිට ඕන මේ වගේ subject එකක් තියෙනවා. මේ වගේ ඒවා කරන්න පුළුවන්. ඒක ලස්සන නැති නම් මෙතනින් crop කරගන්නත් පුළුවන්. crop එක අපිට අදාළ නැති නම් මම crop එකෙන් එන්නේ මේ පැති වෙනස් කරන්න පුළුවන්. පස්සේ මේකේ ඉන්ටර්ෆේස් ඒ වගේ මේවා කරන්න පුළුවන්. අපිට ගොඩක් වුණාම එන්නේ මේ edit කියන එක. මම මේ edit එක උඩ එකපාරක් ටච් කරපුවාම මම මේ skip කරනවා. ඊට පස්සේ ඔයාලා පේනවා මෙතන auto light. auto කියන්නේ මම ඔයාලට පෙන්නනවා auto කියන එක before after ඒ වගේ scene එකක් කියන්නේ මෙතන. මේ light කියන්නේ මේක exposure කියලා තියෙනවා. මම මේකෙන් ඔයාලට කැමති ගානක දාගන්න පුළුවන්. මේ වගේ දැම්මොත් නිකන් මේක
මීදුමක වැහිලා වගේනේ එක්ස්පෝෂර් එකෙන් වෙන්නේ මේක කළු වෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා වගේ මම මේක මගේ මධ්‍යම සයිස් එක තියාගන්න මේක මම ගත්ත ගන්න තියාගන්න එක්ස්පෝෂර් එක ඊට කොන්ට්‍රාක්ට්ස් කියලා එකක් තියෙනවා මේක අඩු කරත් මීදුම වගේ කලින් කිව්වා වගේ මේක වැඩි නිකන් අපිට මේක ක්වොලිටි එකක් ගන්න බලන්න නිකන් මේ නෙළුම් මල දැන් මේ තියෙන එක නිකන් කලර් වැඩි කර ගන්න පුළුවන් මේකේ ඊට පස්සේ මෙතන තියෙනවා හයිලයිට් කියලා හයිලයිට් එක මේව කරපුවාම නෙළුම් දැන් ඔයාලට පේන ඇති මේ මෙතන නෙළුම් මල නිකන් කලර් වැඩි වෙනවා වගේ නෙළුම් මල කලර් වැඩි වෙනම අවුලින්ද මම මේක මධ්‍යම ගානකට තියාගන්නවා ඒකට ඔයාලට පේනවා මෙතන හයිලයිට් උඩ ඉන්න 9 ඉන්න 4 ඉන්න 46 එක 15 කියලා මම මේක තියාගන්නවා සාමාන්‍යයෙන් එරින 61කට වගේ ෂැඩෝ එක තියාගන්නවා ෂැඩෝ එක කියන්නේ වටේ තියෙන හෙවණලි බ්ලර් වෙන එක ෂැඩෝ එක කියන්නේ ෂැඩෝ එක මම කියන්නේ 51කට වගේ white and black and white තියෙනවා black එක black එක මේ white එක පොඩක් සාමාන්‍ය අපි තියාගමු white එක මධ්‍යම ගානකට තියාගත්තොත් white එක අපිට එන්නේ white එක සාමාන්‍ය තියාගන්න පුළුවන් 14කට වගේ black එක තියාගන්නා මම 30කට වගේ මෙතන තියෙන දැන් පොඩ එකක් ඔයාලා දන්නේ නැති HD 4K 1080p ඒ වගේ මේක HDR මොඩ් එකකට ගන්න පුළුවන්. ඒකට මෙතන ඔයාලට පේනවා ටච් කරපුවාම මේක HDR මොඩ් එකට යනවා. මෙතන ගොයිඩ් කියලා එකක් බලනවා. ඒකට මේක HDR වෙනවා. කලර් දාන්න පුළුවන් මෙතන. එක කලර්ස් වලින් තියෙනවා. මම මගේ තියෙන කලර් එකම දා ගන්නවා. ඊට පස්සේ මෙතන ටින්ට් කියලා තියෙනවා. ටින්ට් එකෙන් වෙන්නේ ඒ කලර් එක ටිකක් මේ බ්ලර් එකක් වගේ එනවා. මේකෙන් වෙන්න අර ඔයාලා දැකලා ඇති ෆොටෝ අලු කරනවා ඒ විදිහක් තමයි මේකෙන් එන්නේ. එතකොට මේකෙන් සැටුරේෂන් කියන්නේ ඒකත් ඒ වගේ එකක් තමයි. මේ බ්ලර් කියලා එකක් මම අර කලින් කිව්වනේ ගෙවීම් කරන්න. දැන් වටේ ෆෝකස් මම ඔය කැමරාවෙන් ගත්ත එක තියෙන ඕක ෆෝකස් වෙලා තියෙන්නේ. ෆෝකස් කරද්දි මේක බ්ලර් කරන්න ඕනේ නෑනේ. අපි බ්ලර් කරලා තමයි තියෙන්නේ. ඔයාලට පේන ඇති අර වටේ ටැප් එකක් තියෙනවා ටැන්කියක් තියෙන එක බ්ලර් කරලා තියෙන්නේ මම. ඉෆෙක්ට් කියන්නේ මොකද්ද? ටෙක්ස්චර් කියලා තියෙන එකක්. ඒකෙන් වෙන්නේ ෆොටෝ එකේ ක්වොලිටි එක. දැන් ෆොටෝ එක නිකන් ඇත්ත ගතිය එනවා ක්වොලිටි එක. මෙතන ඔයාලා කලින් මම කිව්වා වගේ HDR මොඩ් එක කියලා බලන්නකෝ. ඩොට් තුනක් තියෙන එක පල්ලෙන් HDR මොඩ් කියලා තියෙනවා නේ. ඒ තමයි HDR මොඩ් එකෙන් වෙන්නේ. කැලරිටි කියලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ෆොටෝ එක තවත් අලු වෙනවා වගේ වැඩි වෙනවා. ඩෙහෙස් කියලා තියෙනවා. ඒකෙන් එන්නේ ෆොටෝ එක කලර්ස් වැඩි යන්නේ බ්ලර් එකක් එන්නේ ඒක නිකන් අමුතුම එකක් එනවා ෆොටෝ එක මීදුමක් බාලා වගේ මෙහෙම අවුල් ඉන්න මම මේක ක්වොලිටියට ෆොටෝ එක හදාගන්නවා මේක එඩිට් කරනවා නැති විදිහට පෙන්න වින් එක කියලා එකක් තියෙනවා ඒකින් වෙන්නේ අර ෆොටෝ එක වටේ බ්ලර් කළු වෙනවා මෙහාට කරපුවම වයිට් වෙනවා මම ඒක අපිට අත්‍යවශ්‍ය නැති හින්දා මම ඒක කලින් තිබ්බ විදිහම තියෙනවා මිඩ් පොයින්ට් කියන්නේ වටේ නිකන් අර කළු වෙනවා වගේ මම බලන්නකො මේ කොන් ටික අර මවල් ටැන්කියේ ඉඳලා කොන් ටික ෆීඩර් කියලා තියෙනවා ෆීඩර් කියන්නේ මේකේ ක්වොලිටි එක ෆොටෝ එක රවුන්ඩ්ලස් කියන්නේ මෙන්න මේක මෙහෙම ආයි ෆොටෝ එකක් ගද්දි ෆොටෝ එකේ නිකන් මහල් බොරු ගතිය අයින් වෙන එක ඒ කලින් ගදීම නිකන් හිතන්න උතරයට ගත්ත එකක් ෂැඩෝ එකක් වගේ වෙලා තියෙනවා ෂැඩෝ එක අයින් කරගෙන පුළුවන් මේ රවුන්ඩ්ලස් කියන එකේ අපි හයිලයිට් එක හදලා තියෙන හින්දා අපිට හයිලයිට් එක වුණා වෙන්නේ නැහැ. ඊට මෙතන කියනවා ග්‍රේන් කියලා. ග්‍රේන් amount එකෙන් අපිට මේක පුළුවන් ඕන ඔයාලට පේන ඇති දැන් මේක තනි කර කාටුන් එකක් වගේ වුණා. මේක තමයි ග්‍රේන් එක වැඩි කරපුවම කාටුන් වෙනවා. අර පේන්නේ මේක මම අඩු කර ගන්නවා. ගොඩක් අඩු කර ගන්නවා. මේ කාටුන් ගතියක් පේන්නේ නැහැ. සයිස් කියන්නේ එක එක සයිස් වලට මේ කැප්චර් වෙලා තියෙන දේවල් හදා ගන්න පුළුවන්. රවුන්ඩ්නස් කියන්නේ මේක මධ්‍යම සයිස් එක තියාගෙන රවුන්ඩ්නස් එක කියන්නේ මේක වටේ මේ ෆෝකස් එක විතරක් තියෙන එක මේ පේන්නේ මේක ලස්සන ෆෝකස් වෙලා වගේ තියෙනවා ඒක. දකින්න එක විතරයි අපිට පේන්නේ රවුන්ඩ්නස් එකේ. මෙතන තියෙනවා ඩීටේල් කියලා. මේකෙන් එන්නේ කලර්ස් කලර් එක වගේ කලර් වැඩි වෙනවා වගේ වෙනවා. රේඩියස් කියන්නේ මේක පාටත් අදක් වෙන එකක්. ඩීටේල් කියන්නේ මේක නිකන් අර දැන් මේකේ පේනවා ඒත් මෙතන තටු ඉස්සිලා බේ මෙතන තියනවානේ පොඩි අර තට්ටේ අග වගේ. අග මෙයා වෙන එක තමයි ඩීටේල් වෙන්නේ. අර බ්ලර් එකක් ඇවිල්ලා ලයින් නැතු වෙනවා මේක. මම මේක මධ්‍යම සයිස් එකට තියා ගන්නවා. මාස්කින් කියන්නේ මේක ෆොටෝ එකේ කලින් කිව්වා වගේ මේකේ එකම
මොකද මේකමයි යන්නේ මේක නිකන් රවුන්ඩ්ලස් වගේ තමයි මේක එකම වටේමයි කැරි කියන්නේ එකම ඔක්කොමයි තියෙන නොයිස් එකකින් එන්නේ නොයිස් එක වැඩි කරපුවා මේක තවත් ෆොටෝ එක ගොඩක් ක්වොලිටි වෙනවා ලයිට්රූම් වල දැකලා කට්ටි ලයිට්රූම් එඩිට් කරන මේ ෆොටෝ එක ගොඩක් මේවා වෙන්නනේ කොන්සර්ට් කියන එකෙන් ඒක මුකුත් කරන්නේ නැහැ ක්‍රොන්සාර්ට් එකේ කලර් නොයිස් රෙඩියුේෂන් ඒකෙන් වෙන්නේ තද වෙනවා පාට ඊපස් මේව ඔක්කොම මධ්‍යම සයිස් එකේ 67 50 ඒ ටිකේම තියාගෙන මම ඔයාලා බලා ගන්න මම ඔය ටිකක් වෙලා තියලා මේ ටික ඔයාලා හදාගන්න අපටික්ස් කියලා තියෙන remove the comment ඒක ඔපන්න එපා ඔයාලා enable the lens හරිද මේක ඕන නැතිනම් මම ඔයාලට කලින් කිව්වනේ ඔටෝ කියන්නේ මොකද්ද කියලා ඔටෝ කියන්නේ අපේ කලින් එක කලින් ෆොටෝ එක ඔය තියෙන්නේ අපි හදාගත්ත ෆොටෝ එක ඒක බලන්නකෝ ක්වොලිටි එක එඩිට් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මේ දින අපි එඩිට් කරගත්ත ෆොටෝ එක මේ ඉරේසර් කරන්න මම ඉරේසර් කරද්දී අපිට මේ තියෙන්නේ 113ක ඔෆර් එකක් එනවා මේක ශ්‍රී ලංකා මුදලින් වෙන 3625ක් පේ කරන්න ඕන මේ නැත්තම් මේක පුළුවන් අපිට ගොඩක් තියනවා නම් තමයි මේ 3625 අපිට ගෙවන්න වෙන්නේ ඒක ෆොටෝ එකක් වගේ තියෙනවා නම් 350ක් වගේ තමයි මේවා කරන්න තියෙන්නේ මාසෙකට එකක් වගේ නම් මේක අවුරුද්දටම තියෙනවා 3625 දාපුවම ඒ දාන්නේ කෝර ගොඩක් වාසි ඔය වෙන්නේ මම තමයි ඊට පස්සේ මෙතන තියෙනවා ඔය තියෙන ලයිට් ප්‍රීමියම් එක ඒ කියන්නේ මූණ දැන් ඔයාලා මූණක් කියනවාගේම ඔය කලර් වැඩි කරගන්න මේකෙන් මේක තමයි කරන්නේ ඒකත් කලින් වගේ අවුරුද්දට දාලා 3625යි මාසෙකට දාලා 350යි ඊට කලින් ඔයාලා මේක සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඕන ඊට පස්සේ ඔයාලනේ මෙතන ඔයාලට කිව්වොත් මේ තියෙන්නේ add credit and debit card කියලා ඒකෙන් මේවා කරන්න තියෙනවා මේකත් එහෙමමයි අපිට කරන්න තියෙන්නේ මම මේක බලන්න මගේ දැන් මේ හදාගත්ත මම ෆොටෝ එක තමයි මේ තියෙන්නේ ඒක හොඳට ක්වොලිටියට තියෙනවා ෆොටෝස් ටික ඊපස්සේ මෙතන තියෙනවා මේක පුවම තමයි save and copy to device view option create a place copy setting ඒ වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක Lightroom එකෙන් ඔයා login වෙලා තියෙන එක ප්‍රොෆයිල් එකක් දාගන්නත් පුළුවන් මේකෙන් ඔයාලට ඕන නම් වෙන එකකට මේ හදපු විදිය ෂෙයා කරන්නත් පුළුවන් මෙතන තියෙනවා මේකෙන් ඔයාලා දන්නේ නැත්නම් මේක required කියලා එනවා addition download required මේක මුකුත් කරන්න ඔයාලා දන්නේ නැහැ ඊපස්සේ එකෙන් ඔයාලට පුරුදු කරනවා නම්බරයක් දෙනවා එහෙම පුරුදු කරන්න පුළුවන් මම මේක save and copy කරගන්න දැන් මට save කරගන්න ඕනින්ද මෙතන preview ෆොටෝ එක export in වෙනවා බලන්න එතකොට a copy has been saved the device කියලා view gallery කියලා මම මේක අතේ දෙනවා ඊපස් මම මේක අයින් කරලා එතකොට ඔයාලට පෙන්නන මේක edit කියලා මේ ඔයා edit කරපු ටික community කියලා තියෙනවා ඒ let's go කියලා ඔයාලට පුරම ගන්න idea එකක් ගන්න කොහොමද මේක edit කරන්න කියලා idea එකක් ගන්න තමයි තියෙන්නේ මේකේ එතන subscribe notification එක ඒ ඕකෙන් update එකක් කරන notification එක ඒ තියෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මම edit කියලා තියෙනවා දැන් බලමු අපි gallery එකට ගිහින් අපි ෆොටෝ එක මේ දින මම edit කරගත්ත ෆොටෝ එක ඒක හොඳටම quality එකට තියෙනවා ඔයාලට පේනවා ඔය තියෙන හොඳට quality එකට මේ ෆොටෝස් ටික තියෙනවා එහෙනම් යාළුවනේ මාන්ලොක් පාඩම් YouTube channel එකෙන් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොහමද හරියටම ලස්සනට Lightroom එකේ ෆොටෝ එකක් edit කරගන්න කියලා වෙන YouTube channel එක වගේ මේක ගොඩක් වැඩ කරන්නේ නැහැ මේක මම ඔයාලට පෙන්නන්නම්කෝ මම පරණ ෆොටෝ එකයි අලුත් ෆොටෝ එකයි මේ තියෙන මම හදලා පෙන්නන කොලෙජ් එකට දාලා ඔය තියෙන මගේ පරණ ෆොටෝ එකයි අලුත් ෆොටෝ එකයි ඔයාලට පේනවා ඇති ඔය තියෙන්නේ හරියට මගේ අලුත් ෆොටෝ එක ඔයාලට හිතෙනවා ඇති මේක සාමාන්‍ය මේකත් quality මීට වඩා මේක නිකන් සාමාන්‍ය ලස්සනක් තියනවා කියලා හිතෙන්න ඇති එහෙනම් යාළුවනේ ඔයාලට තේරෙන්න ඇති අද කොහොමද මේ ෆොටෝ එකක් edit කරගන්නේ කියලා ඊට කලින් ඔයාලා මගේ YouTube channel subscribe කරලා නැත්නම් අදම subscribe කරලා ඔයාලා ඊට කලින් අලුත් එක්කෙනෙක් නම් මගේ YouTube channel ඔක්කොම බලලා subscribe කරලා ඔයාලා notification එක මාර්ගයෙන් මේ වීඩියෝ ගන්න පුළුවන් එහෙනම් යාළුවනේ මට එකක් කියන්න තියෙනවා තව ටික දවසකින් මම WhatsApp group එකක් හදනවා ඒකට ඔයාලා join වෙලා මම දාන වීඩියෝ ඔයාලා හදාගන්න ෆොටෝ එකක් edit කරගන්න විදිය ඔයාලට මම කියලා දෙනවා ඒකේ online group එකක් කරා
ඒක ඔයාලට ජොයින් වුණත් විතරයි මම නොටිෆිකේෂන් එකේ මගේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බරේ තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයා WhatsApp නම්බරේ දාලා WhatsApp group කියලා දාන්න Lightroom කියලා. ඊට පස්සේ group එකට ඔයාලා ඇඩ් කරනවා. හරි එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙමු.